ඔන්න යාළුවනේ එක්තරා ගමක බොහොම අහිංසක පවුලක් ජීවත් වුණා. මේ පවුලේ හිටියේ අම්මයි පුතයි විතරයි. මට ඇත්තටම හරිම දුකයි පුතේ. පුතාට හරියට කන්න නෑ, ඉස්කෝලේකට යන්න විදියක් නෑ. පුතාගේ වයස අනිත් ළමයි බලන්න ඕනි. කොච්චර දේවල් කරනවද? පව්වනේ මං හින්දා මගේ පුතාට කිසි දෙයක් කරන්න බෑ. අනේ අම්මේ, අම්මා ඒ ගැන හිතන්න එපා. මං වෙනුවෙන් අම්මා මෙච්චර දේවල් කරනවා. අම්මේ, අම්මට රසයට රොටි හදන්නත් පුළුවන් එකේ අපි රොටි කඩයක් දාමුද? එතකොට අපිට හොඳට සල්ලි හොයන්න පුළුවන් අම්මේ. අනික අපේ ගමේ රොටි කඩයකුත් නෑනේ. මොකද කියන්නේ අම්මා? ඒත් පුතේ කඩයක් නම් දාන්න පුළුවන්. අනික රොටි හදන්න පිටි, එතකොට ලුණු බිරි සඳහන් මිරිස්, ලුණු ඒවා කොහෙන්ද පුතේ අපි ගන්නෙ? ඒවට ලොකු ගාණක් යයිනේ පුතේ. අනික පිටි වලටම කොච්චර යයිද? හරි අම්මේ. ඒවා මම මොකක් හරි කරලා ගෙනත් දෙන්නම්. අර අපේ ගහේ අඹ ටික හරි කඩලා විකුණලා අපිට ඒ වගේම පිටි ගන්න පුළුවන්නේ. අපි කඩේ දාමුකෝ මුලින්ම අම්මේ. හරිද? ඔන්න යාළුවනේ රුවන් මෙහෙම එයාලගේ වත්තපල්ලෙහා තියෙන ලිඳ ළඟට ගියා වතුර එකක් ගේන්න. හැමදාම මේ ලිඳ ළඟට පුංචි ලේන් හාමි කෙනෙක් ඇවිල්ලා තමයි ඉන්නේ. රුවන් මෙයාට හැමදාම මොනවා හරි කෑමක් අරගෙන තමයි මේ ලිඳ ළඟට එන්නේ. රුවන් හිස් අතින් නම් මේ ලිඳ ළඟට කවමදාකවත් ආවේ නෑ. පුංචි එලෙන්න යාළුවා, ඔය අදත් ඇවිල්ලා නේද? මෙන්න අප ගහෙන් කඩාගත්ත ඉදිච්චම අඹ ගෙඩියක් ගෙනාවා. බලන්න රසයිද කියලා කාලම. මේ ලේන්හාමි රුවන් දුන්න අඹ ගෙඩිය රස කර කෑවා. මේ ලේනා රුවන් දීපු අඹ ගෙඩිය කාලේ ඉවරුණ ගමන් රුවන්ට හරි පුදුම දෙයක් තමයි දැක ගන්න හම්බුනේ. යාළුවා, ඔයා හැමදාම මට කණ්ඩ ගෙනත් දෙනවා. ඔයා මට කරන උදව් වලට ඔයාට මම ලොකු උදව්වක් කරන්න. ඔයා ගෙදරට ගිහිල්ලා බලන්නකෝ. ඔයාට අවශ්‍යම කරන දේවල් ඔයාගේ ගෙදර තියෙයි. ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම ඒ විදිහටම ඉෂ්ට වෙයි. ඔයාගේ හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව අනිවාර්යෙන්ම ඉෂ්ට වෙයි. ගෙදර ගිහින් බලන්නකෝ. දෙවියනේ, ඔයා කතා කරනවා. ඔයා ඔච්චර දවස් මගෙත් එක්ක කතා කරේ නෑනේ. අනේ ඔයා කතා කරන ලේනේ. මට තේරෙන්නේ නෑ ඔයා මොකද්ද කියන්නේ කියලා. ඔයාට මං කියන හැම දෙයක්ම තේරෙයි. ගෙදරට ගිහිල්ලා බලන්නකෝ. ඔයාට අවශ්‍ය ඔක්කොම තියෙයි ගෙදර. ඔන්න යාළුවනේ රුවන් ගෙදර කුස්සියට ගිය ගමන් පුදුමයටපත් වුණා. ඒ මොකද දන්නවද? ගෙදර මීට කලින් නොතිබුණු හැම දෙයක්ම ගෙදර තිබ්බා. එයාලගේ රොටි කඩේට අවශ්‍ය පිටි ගෝණිවල පුරවලා, ඒ විතරක් නෙවෙයි රොටිය හදන්න අවශ්‍ය ලුණු මිරිස් ඒව ඔක්කොම ඇඳවල් උඩත් එක්ක පුරවලා. මේක අදා ගන්නවත් බෑ. රුවන් අම්මටත් කතා කරා. මය පුතේ මෙච්චර පිටිගෝනි 3-5 මිරිස් මේවා කොහෙන්ද පුතේ මෙච්චර? මීට කලින් මගේ ජීවිතේට මෙච්චර ගොඩක් මං දැකලම නෑ පුතේ. කොහෙන්ද පුතේ මෙව්වා? අම්මේ, අපේ ලිඳ ළඟ හැමදාම මම වතුර ගේන්න යද්දි ලේන් හාමි කෙනෙක් ඉන්නවා. ඒ ලේන් හාමි අද කතා කරා. එයා කිව්වා මට ඔයාගේ හිතේ තියෙන, ඔයා හිතන් ඉන්න හැම දෙයක්ම සාර්ථක වෙයි කියලා. ගෙදර ගිහිල්ලා බලන්න කිව්වා. මට ඕනි හැම දෙයක්ම ගෙදර තියෙයි කිව්වා. මගේ හිතේ තිබ්බේ කොහොමද අපි රොටි කඩේ දාන්නේ කියලානේ අම්මේ. ඒ කියන්නේ රොටි කඩේට පිටි හොයාගන්න කොහොමද? රොටි හදන්න අනම්මනම් දේවල් හොයාගන්න කොහොමද කියලානේ අම්මේ මගේ හිතේ තිබ්බේ. ඒ කියන්නේ මේ හැම දෙයක්ම කරේ අර ලේන් හාමි. ලේන් හාමිට මොකක් හරි බලයක් තියෙනවා අම්මේ. ඔන්න ඉතින් රුවන් උන මේ හැම දෙයක්ම අම්මට කියලා රුවනුයි අම්මයි මෙයාලගේ රොටි කඩේ දාන්න පටන් ගත්තා. අපි බලමු මෙයාලගේ රොටි කඩේ සාර්ථක වේද කියලා යාළුවනේ. ඔන්න රුවන්ලා බොහොම පොඩියට ලස්සන මේසයක් තියලා රොටි කඩේ පටන් ගත්තා. අනේ අව්ව හොඳටම සැරයි. අම්මයි පුතයි අව්වම ඉඳලා රොටි කඩේ වැඩ ටික පටන් ගත්තා. අපි බලමු මෙයාලගේ රොටි කඩේට රොටි ගන්න කට්ටිය ඒවිද කියලා. රුවන්ගේ අම්මා හරීම රසට රොටි හදනවා. ඔන්න මෙහෙම ටික වෙලාවකට පස්සේ රුවල්ලගේ රොටි කඩේට සංචාරකෙක් ආවා. මෙයා කරන්නේ එක එක ගම්වල තියෙන ලස්සන තැන් බලන්න අනේක. මෙයා නම් බොහොම සල්ලිකාරෙක් වගේ. අපි බලමු මෙයා මොන වගේ දෙයක්ද කරන්න එන්නේ කියලා. ෂා, මේ වගේ ලස්සන සුන්දර ගමක මේ වගේ ලස්සනක තැනක තියෙන රොටි කඩයක් නම් මීට කලින් මම දැකලා නැහැ. අම්මේ, මේ ලුණු මිරිස් එන සුවඳ මරුනේ. මල්ලේ, මට හොඳ රොටියක් දෙන්නකෝ. මහත්තයා, අතන බංකුවේ ඉඳගෙන ඉන්න. දැන් දාපු උණු රසම රස රොටි අරගෙන එන්නම්. ෂා මල්ලි, මේ රොටි මේ ලුණු මිරිසයි නම් මාරම රසයි. මීට කලින් මෙච්චර රස රොටි මං කාලා නැහැ. මල්ලි, ඔයාලගේ කඩේ පොඩි වීඩියෝ එකක් කරමුද? එතකොට ඔයාගේ කඩේට ගොඩක් හොඳ බිස්නස් එයි. අනික හැමතැනින්ම මිනිස්සුත් එයි. මේ වගේ ගමේ විදියට කන්න නම් මෙහෙටම එන්න ඕනි. මාර රසයි මල්ලි.
වීඩියෝ එකක් කරමුද කඩේ? ආයේ ඕක මොකක්ද කරමු මටත් ඕනි මේ කඩේ බිස්නස් ටික වැඩි දියුණු කරලා කොහොම හරි සල්ලි ටිකක් හොයාගන්න කරමු අයියේ ඔන්න යාළුවනේ කාලෙකින් මං ට්‍රැවල් කරන් දවිලා තියෙනවා මේ ලස්සන ගම්මානේ ඔයාලට පේන ඇති මේ වගේ ලස්සනට තැනකින් දා ලස්සන view එකක් බලන රසම රස රොටි කන්න ඕන නම් මෙහෙට බෙන්න ඕනි මං ඔයාලට මේ කඩේ නම්බර් එක දාන්න මේකට කෝල් එකක් දෙන්න ඕඩර් උත් මෙයාලා ගන්නවා මාරම රසට මෙයාලා රොටි හදනවා ඔයාලත් අද බෙන්න එහෙනම් යාළුවනේ මෙයාලගේ රොටි මාරම රසයි ඉතින් හොටෙල් පරාදයි ගැමි රසට කන්න ඕන නම් මෙතෙන්ට බෙන්න ඕනි අම්මයි පුතයි කරගෙන යන බොහොම පිරිසිදුව පිළිවෙලට කරගෙන ලස්සන කඩයක් මගේ යාළුවෝ හැමෝම මේ කඩේට සපෝට් එකක් දෙන්න ඔයාලගේ ඕඩර් තියෙනවා නම් දැම්ම මෙයාලට දෙන්න මේ ලුණු මිරිසට නම් ගහන්න ලුණු මිරිසක් ආයිතින් වෙන කොහෙවත් නෑ නේ යාළුවනේ මේ සංචාරකයාගේ වීඩියෝ එකෙන් රුවන්ලා හිතුවවත් නැති බිස්නස් ගොඩක් ගලාගෙන එන්න පටන් ගත්තා අපි බලමු ඉස්සරහට ආව් ඒ මහත්තයා දාපු වීඩියෝ එකේ රොටි කඩේ කට්ටිය තමයි කතා කරන්නේ මහත්තයාට මොනවද ඕනි රොටි කීයක් වගේ ඕනිද මහත්තයෝ රොටි 275ක් පුළුවන් මහත්තයෝ හෙට වෙද්දි දෙන්න පුළුවන් ඔව් හරි මහත්තයෝ එහෙනම් හෙට උදේට එන්නකෝ ඔව් ඒ පාරේ තමයි හරි මහත්තයෝ හරි අම්මේ අර මහත්තයා කරපු වීඩියෝ එකෙන් ගොඩක් කට්ටිය දැන් අපේ කඩේ තියෙන තැන දන්නවා ඒ විතරක් නෙවෙයි ඕඩරුත් මාර විදියට එන්නේ හෙට රොටි ඕඩරයක් ආවා රොටි 275ක් හදන්න ඕනේ අම්මේ ඒකෙන් අපිට හොඳ ගාණක් හොයාගෙන අපේ කඩේ තව වැඩි දියුණු කරගන්න පුළුවන් අනේ ඒක කොච්චර ලොකු දෙයක්ද පුතේ ඇත්තට මේ මහත්තයා නම් හොඳ මිනිස්සෙක් නේද නේ යාළුවනේ හවස් වෙන්න කලින් රුවල්ලාගේ කඩේ තිබ්බ රොටි ඔක්කොම ලුණු මිරිස් ඒ හැම දෙයක්ම උණු කැවුම් වගේ විකුණුණා රුවන්ටයි අම්මටයි මේ උණ දේ අදා ගන්නවත් බෑ දැන් මෙයාලගේ අතේ හොඳට සල්ලිත් තියෙනවා දැන් මෙයාලා කඩේ තවත් වැඩි දියුණු කරගන්න තමයි යන්නේ ඔන්න යාළුවනේ මෙහෙම මාස 2-3කට පස්සේ රුවල්ලා රොටි කඩේ තවත් වැඩි දියුණු කරගත්තා රුවල්ලාගේ රොටි කඩේට බිස්නස් නම් තිබ්බා රුවන්ටයි රුවන්ගේ අම්මටයි එපා වෙන තරමටම බිස්නස් තිබ්බා ගමේ මිනිස්සු පොරකකා තමයි රුවල්ලාගේ රොටි කඩේට ආවේ රොටි ගන්න අනේ හවස් වෙන්න කලින්ම හැමදාම රුවන්ලාගේ රොටි සේරම විකුණුණා අනේ මේ වගේ රසම රස රොටි නම් මම මීට කලින් කාලා නෑ අක්කේ මට රොටි 10ම දෙන්න අයියේ ඔහොම එන්න මෙතන රොටි ටික මම පාර්සල් කරගෙන මං ඉන්නේ අර රොටි 20ක් ඉල්ලපු එක්කනත් එන්නකෝ එයාගේ රොටිය පාර්සල් කරලා තියෙන්නේ කො එන්න ඉක්මනට ඇවිත් ගන්න ඔතන පොලිමේ තව වැඩි වෙනවනේ ඉක්මනට එන්න මෙතන ඇති වෙනකම රොටි තියෙනවා ඔන්න යාළුවනේ මෙහෙම දවසින් දවස රුවල්ලාගේ කඩේ වැඩි දියුණු වුණා ඒ විතරක් නෙවෙයි බිස්නසුත් වැඩි දියුණු වුණා රුවල්ලට සල්ලිත් හිතා ගන්න බැරි තරමට වැඩි වුණා ඔන්න ඉතින් මෙහෙම අවුරුදු ගණනාවකට පස්සේ රුවල්ලා ලස්සන ගෙයක් හදලා ලස්සන වාහනයක් එහෙම අරගෙන ගොඩාක් පෝසත්තු විදියට ජීවත් වුණා ඒත් රුවන් එයාට මේ තැනට එන්න උදව් කරපු ලේන් හාමිව අමතක කරේ නෑ ලේන් හාමිවත් මෙයාලා ළඟින්ම රුවන් හැමදාම තියාගත්තා ලේන් හාමිට අවශ්‍ය පළතුරු ඇති වෙනකම රුවන් දුන්නා නුවන් නැති බැරි මිනිස්සුන්ට සලකගෙන බොහොම කරුණාවන්ත විදියට ජීවත් වුණා